ආයිබෝන් අද යන්නේ හොඳ හයික් එකක්. එල කිරිගල් පොත්ත අපි පට්ටිපුර එන්ට්‍රන්ස් එකකින් ඇතුළට ඇවිල්ලා දැන් ඉස්සරහට යන ගමන් තියෙන කිරිගල් පොත්තට යන්න පටන් ගන්න තියෙන්නේ. ඉන්න බරක් වුණා. 10ට විතර තමයි හයික් එක පටන් ගත්තේ. ගිහිල්ලා බලමු. අපි පොඩි දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මගෙත් එක්ක හයික් එක යන්නේ අජිත් අයියා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. පරක් වෙලා පටන් ගත්තේ. ඉතින් ඒ නිසා දෙන්න පොඩ්ඩක් අඩිය තියලා පොඩ්ඩක් වේගෙන් යනවා. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. අපි දැන් ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පාරවල් ටිකක් හොයාගන්න අමාරු වුණා. මොකද කියනවා නම් පාරවල් තනින් තන එක එක පැත්තට පාරවල් තියෙනවා. ඉතින් ඒක වැඩි ප්‍රශ්නයක් වුණේ. අපි කොහෙන් ආවත් අන්තිම එකම පාරට තමයි වැටුනේ. මේ ඉතින් අපි දැන් මෙතන මැප් එකේ තිබ්බ විදිහට මෙතන දොළ පාර ගාවට ඇවිල්ලා තියෙන. මෙතන ගහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති කිරිගල් පොත්ත කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපි ට්‍රේල් එක යන ගමන් ඉතින් දැන් අපි පොඩි කැලේකට ඇතුළු වුණා. මේ කැලේ දිග තමයි යන්න තියෙන්නේ. මාර විදිහට පායලා ඉතින් ගල් ඉස්සනවා. يعني ලී කැලි දිරලා කැලි දිරලා තියෙන්නේ. ඉතින් එන කට්ටිය ඉන්නවා නම් පරිස්සමින් එන්න මේ දවස්වල. ටිකක් අවුස්සරයි. ඒවට වැඩි දෙන්නේ නැහැ. ගිහින් බලමු. හයික් එක උඩටම ඇවිල්ලා ඉන්නේ. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2388ක් උඩින් තමයි අද ඉන්නේ. ඉතින් මේ අද කාලගුණය ඉතාමත් පැහැදිලි කාලගුණයක් තියෙනවා. අපට පරිසරයේ මාරම view එකක් බලා ගන්න පුළුවන්. හැබැයි දැන් පොඩ වලාකුළු ඇවිල්ලා පොඩ්ඩක් අහස අඳුරු වේගෙන ඉන්නේ. දැන් දවල් 12ත් පහු වෙලා වෙලාව. ඉතින් මේ පැත්තෙන් අද ආපුවාම මේ view එක ඔයාලට පේනකොට අර පැත්තෙන් හෝටන් ප්ලේස් ඔෆිස් එක බලන්න පුළුවන්. ඒ වගේම මේ පැත්තට එනකොට ලංකාවට තුන්වෙනියට මුසම කන්ද වෙන අග්‍රපෝපත්, ඒ වගේම තොටුපොළ කන්ද,
ඒ වගේම තව අරහෙට යනකොට පිදුරු තලාගල ආශ්‍රිත ඒ කඳු වැඩියම පේනවා. හැබැයි මේ පැත්ත සම්පූර්ණයෙන් දැන් මීදුමින් වෙහිගෙන එන්නේ. ඉතින් ඒ වගේම තමයි වැඩිපුරම ඔයාලට බලා ගන්න පුළුවන් කොළ පැහැ ගන්නු පරිසර පද්ධතියක්. ඒ වගේම අර පැත්තට වෙන්න වම් අත පැත්තට වෙන්න තේ වතු බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි කිරිකත්පොත්ත සංචාරය යෙදුනේ. ඔයාලත් එන්න ඉතින් මේ පරිසර පද්ධතිය ඇවිල්ලා විඳින්න. මට මේ වචන වලින් ප්‍රකාශ කරන්න බැරි දෙයක් ඇත්තටම S2කින් දකින්න මෙතන පුළුවන්. ඉතින් ඔයාලත් එන්න. සමහර දේවල් තියෙනවා ඒක කැමරාවට ගන්න බෑ ඇත්තටම. ඒක කැමරාවට ඒ රූපරාමු අපිට ගන්න අමාරුයි. ඉතින් ඔයාලත් එන්න මේ පරිසර පද්ධතියට ඇවිල්ලා මේක විඳින්න. විඳලා යන්න. අපි දැක්ක සමහර තැන්වල ප්ලාස්ටික් කැලි දාලා තිබ්බා. ඒ වගේ කරන්න එපා. ඉතින් ඔයාලත් එන්න කිරිකල්පොත්තට ඇවිල්ලා මේ පරිසර පද්ධතිය විඳින්න. එහෙනම් තවත් සංචාරකකින් මේ වගේ හම්බෙමු.